ආයිබෝවන් අපි හැමෝම ආදරය කරන ගේම් ඔෆ් ත්‍රෝන්ස් ලෝකෙට නැවතත් ඔන්න අපි ආවා. හැබැයි මේ සැරේ අපි යන්නේ කවුරුත් වැඩිය දන්නේ නැති වෙස්ටරෝස් ඉතිහාසයේ අලුත්ම පැත්තක් දිහා බලන්න. හරි ඉතින් අපි මුලින්ම බලමු මේ කතාව සිද්ධ වෙන කාලය මේ අලුත් කතා මාලාව දිගහැරන්නේ අපි දන්න ගේම් ඔෆ් ත්‍රෝන්ස් සිදුවීම් වලට හරියටම අවුරුදු 90කට කලින්. මේක අතීතයට කරන ගමනක්. මේ කතාවේ හදවත වගේ තමයි ප්‍රධාන චරිත දෙක. මුළු වික්‍රමයම ගොඩනගන්නේ මේ දෙන්න වටා. අපි බලමු කවුද මේ ඩංක් සහ එක් කියන්නේ කියලා. හොඳයි මෙන්න එන්නවා ඩංක්. ඒ කියන්නේ සර් ඩන්කන් ද ටෝල්. එයා හරිම අවංක සාමාන්‍ය පවුලකින් ආපු නයිට්වරෙක්. එයාගේ සේවකයා නැත්නම් ස්ක්වයර් තමයි එග්. ඉතින් එක පැත්තකින් උස නයිට්වරෙක් අනිත් පැත්තෙන් පොඩි කොල්ලෙක්. බැලු බැල්මට කොහෙත්ම ගැලපෙන්නේ නෑ වගේ නේද? හැබැයි ගේම් ඔෆ් ත්‍රෝන්ස් කිව්වම මතක් වෙන අර දැවැන්ත දේවල් නම් මේකෙන් බලාපොරොත්තු වෙන්න එපා. මොකද මේක ඊට වඩා ගොඩක් වෙනස්. පොළොවට බැහැපු කතාවක්. කතාවේ අවධානය යොමු වෙන්නේ සම්පූර්ණයෙන්ම වෙනස් පැත්තකට. බලන්න ගේම් ඔෆ් ත්‍රෝන්ස් කියවම අපිට මතක් වෙන්නේ මහා යුද්ධ, අහසේ පියාඹන මකුරු, සිංහාසනය වෙනුවෙන් යන මහා බල අරගල ඒ වගේ දේවල්නේ. හැබැයි මේ කතාවේදී අපි දකින්නේ ඊට වඩා ගොඩක් පෞද්ගලික දෙයක්. ඒ කියන්නේ වික්‍රමාන්විත ගමන් බිමන්, නයිට්‍රරුන්ගේ තරංගාවලි වගේ දේවල්. ඉතින් මේ කතාවේ හරය වෙන්නේ මොකද්ද? එකක් තමයි ඩං සහ එක් අතරේ ගොඩනැගෙන ඒ අපූර්ව මිත්‍රත්වය. ඒ එක්කම එයාලා වෙස්ටරෝස් පුරා යන ගමන්වලදී මුහුණ දෙන දේශපාලන කුවන්ත්‍රණ සහ ඇත්තරම නයිට්වරයෙක්ගේ ජීවිතය මොන වගේද කියන එක. හරි කතාව නිකම්ම නයිට්වරයෙකුගේ එයාගේ සේවකයාගේ ගමනක් විතරක් නම් ඒක ටිකක් සරලයිනේ. හැබැයි මෙතන එහෙම නෑ. මේ කතාවේ මතු පිටට පේන දේට වඩා හුඟක් ගැඹුරු ලොකු රහසක් තියෙනවා. අන්න ඒ රහස තමයි කතාවේ තියෙන ලොකුම ප්‍රශ්නාර්ථය. නිකම් සේවකයෙක් වගේ පෙනුනට ඇත්තටම කවුද මේ එග්? මෙන්න එනවා උත්තරේ. එග් කියන්නේ වෙන කවුරුවත් නෙවෙයි. ඒගොන් පස්වන ට්‍රෙගීරියන්. ඔව් ට්‍රෙගීරියන් රාජකීය පවුලේ කුමාරයෙක් පස්සේ කාලයක වෙස්ටරෝස් පාලනය කරන රජ කෙනෙක්. ඉතින් එයා තමන්ගේ ඇත්ත අනන්‍යතාවය සම්පූර්ණයෙන්ම සංගවගෙන තමයි ඩංක් එක ඉන්නේ. හරි මේක ලොකු හෙළිදරවක්. ඒත් ඇයි ඒක ගේම් ඔෆ් ත්‍රෝන්ස් රසිකයින්ට මෙච්චර වැදගත් වෙන්නේ? මොකද මේ රහසත් එක්ක තමයි අපි දන්න කතාවට තියෙන ලොකුම සම්බන්ධය ගොඩනැගෙන්නේ. ඒ කියන්නේ මේක පැත්තකට තියෙන වෙනම කතාවක් නෙවෙයි. නෑ. මේක ටාගේරියන් වංශයේ ඉරණම තීරණය කරපු ගමනේම අත්‍යවශ්‍ය කොටසක්. මේ පෙළපත දිහා බැලුවම මේක හොඳටම පැහැදිලි වෙනවා. එග් ඒ කියන්නේ එගොන් පස්වෙනි ටාගේරියන්. එයාගේ මුණුපුරා තමයි අපි කවුරුත් දන්න උමතු රජු ඒරිස් දෙවෙනියා. ඉතින් ඒ කියන්නේ මොකද්ද? එග් කියන්නේ ඩැනේරිස් ටාගේරියන්ගේ මුත්තා. දැන් තේරෙනව නේද මේ සම්බන්ධය කොච්චර බලවත්ද කියලා? එහෙනම් මේ හැමදේම එකතු කරලා බැලුවම මේ කතාවෙන් අපිට ලැබෙන්නේ මොන වගේ අත්දැකීමක්ද? ඇයි මේක ගේම් ඔෆ් ත්‍රෝන්ස් ලෝකය ගැන උනම්දු කෙනෙක් අනිවාර්යයෙන්ම දැනගන්න ඕන දෙයක් වෙන්නේ? බලන්න මේ කතාව අපිට ගේම් ඔෆ් ත්‍රෝන්ස් ලෝකය දිහා අලුත් ඇහැකින් බලන්න අවස්ථාවක් දෙනවා. අපිට ගැඹුරින් තේරුම් ගන්න ලැබෙනවා වෙස්ටරෝස් ඉතිහාසය, ඒ කාලේ නයිට්වරුන්ගේ සංස්කෘතිය සහ වැදගත්ම දේ ටාගේරියන් රාජවංශය දිහා සම්පූර්ණයෙන්ම වෙනස් කෝණයකින් බලන්න ලැබෙන එක. ඉතින් අවසාන වශයෙන් මේ ප්‍රශ්නය ඉතුරු කරන්නම් මකුරුන් සහ මහා යුද්ධ මැද අපි දකපු ඒ බලවත් ටාගේරියන් වංශය ගැන මේ පොළව මත ඇවිදින කුමාරයාගේ කතාව අපේ අදහස සම්පූර්ණම වෙනස් කරයිද?